එනවනේ XY දෙක දෙපැත්තට බෙදෙන්න ඕනේ. X තියෙන විදියක් නැහැ. X එක පැත්තක තියෙන විදියක් නැහැ. Y දෙපැත්තට යන්න ඕනේ. මනේෂා නැගින්නවා. මිස් මම යාට කියලා දුන්න විතරයි. අනේ මේ මම දැක්කා කියවනවා. ඉතින් මිස් මම කෑ ගැහුවේ නෑ මම නෑ යාට නෑ කියලා මම දුන්න දැක්කා විතරයි. කියවනවා. කියලා කරුණාකරලා ෂෝක්. ඔය කේන්තිය පෙන්න ගන්නවා ගෙදර උන්ට. මට නෙමෙයි. මිස් ඉතින් මම යාට කියලා දුන්න විතරයිනේ. මම කතා කරේ නෑනේ මම කෑ ගැහුවේ නෑනේ. මටම කියවන්නේවද? ඔය වගේ කේන්තිය තිබ්බොත් ෂෝක්. මම උගන්නන්නේ නැහැ. මිස් කෙනා අයියා ඉන්නේ. මම උගන්නන්නේ නැහැ එච්චරයි. අනිකේ ෆීස් ගෙවලා නෙන්නේ. හැම මාසෙම ෆීස් ගෙවන්නේ. ඒක මම ගුත් කියන්නේ. මම ෆීස් ගෙවලානේ පන්තියට ආවේ. එලවන්න බෑනේ යාට මම. උන් කතා කරනවා උන් හැමතිස්සෙම පේන්නේ මගේ වැරදිම තමයි. මට මෙහිම ළමයිට උගන්නන්න ඕනේ. මට මොකද? මම වැරද්දක් කරේ නෑනේ. මට වැඩක් නෑ. මම කියලා දුන්නොත් කාට හරි තමයි යාට ප්‍රශ්නේ. දැන් ඔයාට තේරෙන්නේ නැහැ කියලා මගෙන් ඇහුවේ. very good ටීචර් කෙනෙක්ට කතා කරන විදිහ. very good තමයි. ඇති. ඔච්චර තමයි. අදට ඇති. මම උගන්නන්නේ මට දුක නෑ. මම කතා කර කර හිටියට මට දුක නෑ.